අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි වැටකුළු කරියක් කිරට හදමු. මේක හරිම රසවත් කරියක්. ગેස්ට්‍රයිටිස් රෝගීන්ට වගේම මලබද්ධය තියෙන රෝගීන්ටත් මේ විදිහට වැටකුළු කරියක් කෑවොත් ඒ රෝග වලින් මිදෙන්න පුළුවන්. මේ දේවල් තමයි මේ වැටකුළු කරිය හදන්න අපිට අවශ්‍ය කරන්නේ. මේ තියෙන්නේ වැටකුළු ගෙඩියක්. මේකේ කොන් දෙක අයින් කරලා මේ දාර ටික පිහියකින් හරි පීලර් එකකින් හරි අයින් කරගන්න. මේ වැටකුළු ගෙඩිය ග්‍රෑම් 300ක් තියෙනවා. මේ අයින් කරගත්තු වැටකුළු පොතු ටිකත් තම්බලා පොල් එක කන්නත් පුළුවන්. නැත්තම් මැල්ලුමක් ටෙම්පරාදුවක් හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම සුද්ධ කරගත්තු වැටකුළු ගෙඩිය. දැන් මේක මේ වගේ පොඩි කෑලි කපා ගන්න. දැන් මම කපාගත්තු වැටකුළු ටික ඇතිලියකට දාගන්නවා. දැන් පොඩියට කපාගත්තු ලොකු ලූණු ගෙඩි භාගයක්, පොඩියට කපාගත්තු අවමිරිස් කරල් 3ක්, කරපිංච කොළ ටිකක්, රම්පි කෑලි 3-4ක්, කහකුඩු තේ හැඳි කාලක්, අමු 3-5 කුඩු තේ හැඳි කාලක්, උළුහාල් තේ හැඳි කාලක්, ලුණු තේ හැඳි භාගයක්, දිය පොල් කිරි කෝප්පයක් එකතු කරලා ඔක්කොම ටික හැන්දකින් කලවම් කරගන්න. දැන් අපි මේක ලිපේ තියාගමු. දැන් වැටකුළු භාජනයේ ලිපේ තියලා තැම්බෙන්න දෙන්න. මේ වගේ හොඳට උතුරනකොට හැන්දෙන් හොඳට කලවම් කරගන්න. දැන් නම් වැටකුළු කෑලි ටික තැම්බිලා තියෙන්නේ. දැන් උකු පොල් කිරි කෝප්පයක් එකතු කරලා කලවම් කරලා උතුරනකන් හැඳි ගගා ඉන්න. මේ වෙලාවේදී ඔයගොල්ලෝ ලිප ළඟට වෙලා මේ වැටකුළු හොද්ද හැඳි ගගාම ඉන්න ඕනේ. නැත්තම් මේ හොදි එක කැටි ගහන්න පුළුවන්. දැන් වැටකොළු හොද්ද උතුරන්න හදන්නේ. දැන් අබ්බකුඩු තේ හැඳි 3 කාලක් විතර එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් මේ විදිහට වැටකොළු හොද්ද උතුරනකොට ලිප ඕෆ් කරලා තව විනාඩියක් විතර හැඳි ගගාම ඉන්න. මේ කිරට හදන වැටකොළු හොද්ද හරිම රසවත්. අසනීප වෙච්ච අයට, පොඩි දරුවන්ට වගේම ඕනම කෙනෙක්ට ආසාවෙන් කන්න පුළුවන්. රසවත්, ගුණවත් මේ වගේ වැටකුළු හොද්දක් ඔයාලත් හදාගෙන රස විඳී කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.